ලංකාවේ වැඩි දෙනෙකුගේ ජනාදරයට පත් වුණු ටෙලිනාට්‍ය රසකට සහභාගී වුණු රංගන ශිල්පිනියකගේ විවාහ උත්සවය මෙලකට දවසට පැවැත්වෙනවා. මේ ඇගේ මංගල උත්සවයේ විශේෂ අවස්ථා. සඳ කැලුම් වහින නෙතුපියන් අතර හැංගිලා දරුවියන් ගඟුල නුඹේ උපුල් නයන හිනැහුණා කවිකාරයි මා හිත උන්මාදයෙන් අපේ විවාහය පැවැත්වුවේ මේ අගෝස්තු මාසයේ 23 වෙනිදා. අපි එදින සැරසුනේ සම්ප්‍රදායික උඩරට විදිහට. ඉතින් මම හැඩගැන්වුනේ ඇද්දල වර්ණයෙන් යුක්ත කැන්ඩියන් එකකින්. නිරෝෂන්ගේ මුල් ඇඳුම ඩාර්ක් මරූන් කලින් එකකින් යුක්ත වුණා. ඉතින් මගේ ඇඳුමුත් එක්ක ඊට ගැළපෙන විදිහට දෙවන මනාලියන්ගේ සහ මල් කුමරියන්ගේ ඇඳුම් නිර්මාණය වෙලා තිබුණා. මේ ඇඳුම් සියල්ලක්ම නිර්මාණය කරේ මගේ මව විසින්මයි. ඉතින් ඒක මට ලොකු භාග්‍යයක් කියලා මම සලකනවා. සඳරෑ මගේ දැසමානේ පායා දැනුණා ඔය මීන දැසෙසියා මතකේ ඇත ප්‍රේම හීනේ ඡායා සමදා ඔබේ තුරුලේ ඉන්නම ඕනා. විවාහයක් කියලා කිව්වහම අපේ ජීවිතේ අපි එක් අවස්ථාවයි ඒක විවාහ වෙන්නේ. ඒක ලස්සනට උත්සවාකාරයෙන් පවත්වන්න ඕනම කෙනෙක්ගේ සිහිනයක්. ඉතින් මටත් නිරෝෂන්ටත් අවශ්‍ය වෙලා තිබුණා එය ඊටම ලස්සන ආකාරයෙන් යුක්තව කරගන්නට. විශේෂයෙන් අපේ උත්සව අවස්ථාව අපිට දකින්න ලැබෙන්නේ පසු කාලිනව අපේ ෆොටෝස් වලින් සහ ඒ වීඩියෝ එකෙන්. ඉතින් අපි ලස්සන ඡායාරූප ගණනාවක් හම්බෙලා තිනවා තාම තෝරගන්නත් අපහසු තත්ත්වයේ. අපේ හිතේ නැවිච්ච ඒ හීනය එදා සැබෑ වෙලා තිබුණා කියලා කියන්න පුළුවන්. අය දර්ශනයේ නිවංක ඔබට හොඳින් මතකයි. අය ටෙලිනාට්‍ය ගණනාවකින් ඔබ ඉදිරියට ආවා. කාව්‍යා මුතුවැස්සක් ඒක ඔබ කවුද ආදී ටෙලිනාට්‍යවල බොහොම ජනප්‍රිය චරිතයක්. අය මේ මංගල්‍යයේ සුවිශේෂී බවක් අපට තිබුණා. ඒකට හේතුව විශේෂයෙන්ම දර්ශනී කැමරාව ඉදිරියේ බොහොම හුරු පුරුදු කෙනෙක්, නිරෝෂන් නුපුරුදු කෙනෙක්. මේ දෙන්න එකට එක්කාසු කරලා ලස්සන විවාහ මංගල්‍ය පින්තූර ටිකක් ගන්නකොට වීඩියෝ කරනකොට අපි කොහොමද මේක කරන්නේ කියන කටයුත්තේදී ඒ දෙන්නාම එකට හසුරුවාගෙන ලස්සන දෙයක් කරන්න ඕන කියන කාරණාවේදී අපි දැඩිව හිටියා. පැල්මඩුල්ලේ ආශ්‍රිතව විහාරස්ථානයකදී ගන්නා ඡායාරූප වීම ඒකම මේ විවාහ මංගල්‍යයේ සැරසලා සිටියේ උඩරට සම්ප්‍රදායානුකූලව ඒ කිසිම දෙයකට කැලලක් හානියක් නොවන විදිහට ඒ සම්ප්‍රදායන් රකිමින් බොහොම ලස්සන ඡායාරූප ගණනක් කරගන්න ඌමනාව තිබුණා. ඉතින් දර්ශනීය බොහොම පළපුරුදු කෙනෙක් හින්දා කැමරාවට අය ඉතා හොඳ සහායක් ලබා දුන්නා ඡායාරූප ගන්න. විශේෂයෙන් මම හැමදාම කියන කාරණාවක් තමයි හොඳ ඡායාරූප ටිකක් අරන් දෙන්න නම් යුවලගේ සහයද ඉතා වැදගත් කියන එක. ඡායාරූප දැක්කම පස්සේ මට කිව්ව එකම කාරණාව අයියේ මම හිතුවෙත් නෑ මෙච්චර ලස්සන ෆොටෝ තියේවි කියලා. හරිම ලස්සනයි කියන තමයි කිව්වේ. ඇයව මවිත කරන්න මට පුළුවන් වුණා නම් විවාහ මංගල්‍ය ඡායාරූප ටිකෙන්. ඒක තමයි
ශාක්‍ය ස්ටුඩියෝ අපි ලැබූ ජයග්‍රහණය. ඉතින් ඔබත් ඔබේ විවාහ මංගල්‍ය සැලසුම් කරන විට අපි කලින් හමු වෙමු, කතා කරමු. හොඳ සැලසුමක් යටතේ බොහොම ලස්සන විවාහ මංගල්‍යක ඡායාරූප ඇල්බමයක් සහ වීඩියෝ පටයක් නිර්මාණය කරමු. විශේෂයෙන් අපි කැමති දුර බැහැර ප්‍රදේශ වලට යන්න. හේතුව බොහොම ලස්සන පරිසරයන් දුර බැහැර ප්‍රදේශ වල තිබෙනවා. ඔබ එනවා නම් අපි හමු වෙන්න. ශාක්‍ය ස්ටුඩියෝ ශාඛා මතක් කරන්නම් මම පහසු පිණිස ඔබට. මහරගම ප්‍රධාන ශාඛාව, ඒකම මහා නුවර ශාඛාව, කිරිබත්ගොඩ ශාඛාව, ගාල්ල ශාඛාව සහ අලුතෙන්ම මීගමුව වටපිටාවේ ඉන්න හැමෝටම මීගමු ශාඛාව තිබෙනවා. ශාඛා පහටම පොදු අපේ දුරකථන අංකය 0773 856 856. අද වැඩසටහනේ විශේෂත්වය තමයි ඔබට තවත් මංගල උත්සවයක් නැරඹීමට අවස්ථාව හිමි වීම. හැබැයි මේ පුංචි විරාමයෙන් පස්සේ